වල නයිට් ලයිෆ් එක කොහේ වගේද කියලා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. cheese squared. This part I would like. Hey, get ready with me before we jump into today's video. ඉතින් වෙනදා වගේම මුලින්ම මමගේ Youth Power Plus Cream එකෙන් තමයි මගේ ස්කින් කෙයාර් රූටින් එක පටන් ගන්නෙ. ඉතින් සන්ස්ක්‍රීම් එක, ඒ වගේම මගේ හයිඩ්‍රේටින් බූස්ට් එක මේ හැම එකම යූස් කරලා මම මගේ ස්කින් එක ප්‍රෙප් කරගන්නවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මම යූස් කරන ෆවුන්ඩේෂන් එක තමයි Revlon True Beige. ඊළඟට මම මේ ඔයාලට පෙන්නන්නේ මගේ අයි මේකප් එක කරන විදිය. ඉතින් මගේ මේ මේකප් එකේ ෆුල් වීඩියෝ එකක් ඔයාලට ඕන නම් කොහොමද නිවැරදිව නයිට් ඩේට් එකකට යද්දී මේකප් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයගලන්ට ෆුල් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. Hi, what's up? Welcome back to my YouTube channel. ඉතින් වෙනදා වගේම ඔයාලව ගොඩක් ආදරෙන් අද මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් ඔය අලුත් කෙනෙක් නම් මම දුලා ලව්ස්. ඔයාලට අරන් ආවේ ගොඩාක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක්. ඒක ඩේට් නයිට් එකක්. ඉතින් ඩේට් නයිට් එකට තව යාළුවෝ කපල් එකකුත් එනවා. ඉතින් අද ඩේට් නයිට් එක කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ, අපි මොනවද කරන්නේ? එතකොට මෙල්බන් වල නයිට් ලයිෆ් එක කොහේ වගේද කියලා ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් එන්න මාත් එක්ක යමු. මම පෙන්නන සන්සෙට් එක මේ ඩ්‍රයිව් කරද්දි පේනවා හරිම ලස්සනයි තියෙන්නේ. සන්සෙට් එක හරිම ලස්සනයි. ඉතින් අපි දැන් මේ මෙල්බන් සිටි එක පැත්තට යන ගමන් ඉන්නේ. ඊට කලින් අපේ අනිත් යාළුවෝ දෙන්නවා ගන්න අපි යන ගමන් ඉන්නේ. ඒගොල්ලන්වත් අරගෙන එහෙනම් අපි මෙල්බන් සිටි එකට යනවා. ඉතින් මේ තමයි අපේ ෆස්ට් ස්ටොප් එක. ඉතින් ඔයගලන්ට පේන ඇති අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි හැරි පොටර් එක්සිබිෂන් එකට තමයි ආවේ. ඉතින් මම විශේෂයෙන් කියන්න ඕනේ හොග්වර්ට්ස් ඒ වගේම හැරි පොටර් මූවීස් කියන්නේ පුංචි කාලේ මගේ ජීවිතේ ලස්සන කරපු මූවීස්. ඉතින් මම පොඩි කාලේ ඉඳන් බලන් හිටියා කවදා හරි මට හොග්වර්ට්ස් වලින් ලෙටර් එකක් එයි කියලා. ඉතින් අර පොඩි කාලේ අර බලන් හිටපු අර රෙට එක එනකම් බලන් හිටපු මමම තමයි අදත් ඉන්නේ. ඉතින් මගේ හිතේ කොනක තියෙනවා අනේ කවදා හරි මට හොග්වර්ට්ස් වලින් ලෙටර් එකක් එයි කියලා. ඒ තරම් මේ මූවීස් වලට ආසයි. ඉතින් මේ විදිහට තමයි අපේ එක්සිබිෂන් එක පටන් ගන්න. මුලින්ම අප කොරිඩෝ එකකින් එක්කන් යනවා මෙන්න මේ වගේ ලස්සන මෙමරිස් ගොඩකට. Don't try one of them. Oh, no. ඊට පස්සේ අපිට මෙහෙම රිස්බෑන්ඩ් එකක් දීලා තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා අපිට තියෙනවා පුංචි පුංචි ගේම්ස්, ටාස්ක් කරන්න. ඉතින් ඒවා අපිට කරන්න පුළුවන්. ඒ වගේම මම පොඩි කාලේ තමයි මුලින්ම මම හොග්වර්ට්ස් වල වෙබ්සයිට් එකට ගිහිල්ලා ජොයින් උනේ. එතකොට මගේ හවුස් එක ආවේ ස්ලිදරින්. ඉතින් කොච්චර කරත් දැන් මගේ මම තාමත් මගේ පරණ ඊමේල් එක තමයි යූස් කරන්නේ. ඉතින් අදටත් මම ස්ලිදරින් හවුස් එකේ තමයි ඉන්නේ. උනට මම හැමෝටම ආසයි ග්‍රිෆින්ඩෝ, රේවන්ක්‍රෝ ඕනම හැම හවුස් එකකටම මම ගොඩක් ආසයි. ඒ වගේම මේ ෆිල්ම් එකට මම පුදුම විදියට ආදරේ. ඉතින් ඔයාලා බලන්න, ඔයත් හැරි පොටර් මූවි ෆෑන් කෙනෙක් නම් ඔයාලට පේනවා ඇති මේ දකින්නේව දකිද්දි ඔයාලට මතක් වෙනවා ඇති. වීඩියෝ එකේ තියෙන දේවල් ඔයාලා අඳුරගත්තා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මොනවද දැක්කේ කියලා වීඩියෝ එකේ බෙස්ට් පාර්ට් එක මොකක්ද? ඒ වගේම ඔයාගේ හවුස් එක මොකක්ද කියන එකත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේක තමයි මේ ඔයගලන්ට මතක ඇති හැරි පොටර් මූවි එකේ පාර්ට් 5 එකේ තමයි ගොඩක් ගෑන් ළමයිගේ හાર્ට් එක බ්‍රේක් වෙන එකක් තිබ්බේ. මොකද හැරි පොටර් ෆස්ට් කිසින් සීන් එක තිබ්බේ ඒ පාර්ට් 5 එකේ. ඉතින් මේ තියෙන්නේ එයා ඒ ගර්ල් ඇඳන් හිටපු ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇඳන් හිටපු ඇඳුම තමයි ඔයාලට මම පෙන්නුවේ. ඉතින් දැන් ඔන්න මගේ හවුස් එකට. ඉතින් මෙන්න ඉන්න ඇල්බස් පොටර්.
මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ යුනිෆෝම් එක මම නම් පිස්සුවෙන් වගේ මෙතන මට ඇත්තටම වීඩියෝ කරගන්න එකත් අමතක වුණා ඒ තරමට වටේම බල හිටියේ මැල්ෆෝයි ඉන්නවා ඉතින් එයාටත් ඉස්සර මං ක්‍රෂ් හැරි පොටර් තමයි ක්‍රෂ් 1 මැල්ෆෝයි තමයි ක්‍රෂ් 2 මේ තියෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නව නේද කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම අපි ඉන්නේ වොන්ඩ් කලෙක්ෂන් එකට. ඉතින් මේකේ හැම කෙනාගේම වොන්ඩ් එක තියෙනවා. ඒ වගේ මේකේ තියෙන විශේෂත්ව වගේම හැරි පොටර්ගේ හර්මයිනිගේ මේ හැමෝගෙම වොන්ඩ්ස් ලොකුවට විශාල ප්‍රමාණයට නිර්මාණය කරලා තියෙනවා. ඒකේ තියෙන හැම පුංචි ඩීටේල් එකක් එක්කම ඔයගලන්ට පේන්නේ නැති මේ තියෙන වෝල්ඩමෝට්ගේ වොන්ඩ් එක ඒක මාර උසයි උසටම හදලා තියෙනවා. ඉතින් අපි මේ දැන් මේ වොන්ඩ් එකෙන් කරන්න පුළුවන් ටාස්ක් එකක් කම්ප්ලීට් කරන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ ඔයාලා කවුරුත් ආදරය කරන ආස කරන හර්මයිනිගේ වොන්ඩ් එක. ඒක තමයි මගේත් ෆේවරිට් වොන්ඩ් එක. ඉතින් මං හරි මාසයි. මං ගොඩක් එන්ජොයි කරා. ඉතින් මේ වොන්ඩ්ස් ගාවට ගිහිල්ලා ඉතින් මේ තියෙන හැරිගේ වොන්ඩ් එක. ඕකේ මේක failed attempt එකක්. ඇත්තටම මම මේ ඉස්සරහ පොතේ තියෙන පෝෂන් එකේ රෙසිපීස් මම ඒවා බලන්නේ නැතුව මට ඕනේ ඒවා තමයි දැම්මේ. ඉතින් බලන්නකො අන්තිමට මොකක්ද උනේ කියලා. Okay, love potion. දැන් ඔන්න ආවා ඔයාලා කවුරුත් දන්න ස්නේප්ගේ ඒරියා එකට. ඉතින් මේ එයාගේ පෝෂන්ස් හදන ඒවා තමයි තිබ්බේ. ඊළඟට තවත් ක්විස් එකක් තිබ්බ කරන්න. ridiculous. ඔයාලා දන්න ඇති. ඔයගලන්ට මතක ඇති මේක මොකද්ද කියලා මේ මූවි පාර්ට් එක. ඉතින් හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් මේ වෙලාවේ අනිවාර්යෙන් එයාලට මතක් වෙනවා ඇති. ඊළඟට මෙයාව දන්නේ නැත්නම් ඉතින් වැඩක්ම නැහැ. මේ වගේ එක ක්විස් තිබ්බා. ඒ වගේම එක ගේම්ස් තිබ්බා. ඉතින් ඒව වලින් වින් කරාම අපිට පොයින්ට්ස් හම්බ වෙනවා අපේ හවුස් එකට. ඉතින් මම පුළුවන් තරම් try කරා ස්ලිදරින් එකට points අරන් දෙන්න. දැන් ඉන්නේ මම ආසම තැනට. ඉතින් බලමු ඔයාලත් මේකට මේ පාර්ට් එකට ආස වේද කියලා. ඊළඟට දැන් අපි ආවිල්ලා තියෙන හැග්‍රිඩ්ගේ ගේ ඇතුළට. ඔයාලට පේනවා ඇති රත්තරන් බිත්තරේ හැග්‍රිඩ් උයන ගමන් ඉන්නේ. ඉතින් හැග්‍රිඩ්ගේ ගේ ඇතුළේ ඇත්තටම හැම එකම මාර ලොකුයි. මේ තියෙන මේ සෝෆා එක හැග්‍රිඩ්ගේ. ඉතින් හිතන්න මගේ හස්බන්ඩ් 6.5. ඉතින් එයාටත් වඩා ඒක ලොකුයි. හිතන්න ඉතින් හැග්‍රිඩ් කොච්චර උස ඇතිද කියලා. ඔන්න ඊළඟට මම ආවා මගේ ආසම පෙට් ඩ්‍රැගන් බලන්න. ඉතින් ඔයාලට පේන ඇති කොනෙන් තියබ්බා එයාගේ එග් එක. ඊට පස්සේ මේ තියෙන්නේ හැරි පොටර්ගේ පුංචි කාමරේ. එයා පාර්ට් 1 එකේදී ඔයගොල්ලෝ දකින්න ඇති. එයා නිදාගත කාමරේ. ඉතින් ඒක හරිම චූටි. ඊළඟට දැන් අපි අතල්ලෙන් යන්නේ චැම්බර් එකකට. වෝල්ඩමෝට්ගේ චැම්බර් එකට බලමු ඒක කොයි වගේද කියලා.
මේ පොතයි මෙන්න මේ දතයි දන්න එක්කෙනා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න. මෙතන වෝල්ඩමෝට්ගේ චැම්බර් එක ඊළඟට මම මෙන්න මේක ගත්තා. දැන් අපි යන ගමන් ඉන්නේ අපේ සෙකන්ඩ් ස්ටොප් එකට. ඉතින් ඇවිදලා හොඳටම බඩගිනි මහන්සි. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ මෙල්බන් සිටි එකේ තියෙන ෆුඩ් අතර මේකට කිව්ව ෆුඩ් ස්ට්‍රීට් එකක් මේක. ඉතින් මේකට යන්නයි හදන්නේ. මේක හැමදාම මේක මෙල්බන් වල හැමදාම තියෙන ෆුඩ් ස්ට්‍රීට් එකක්. හැමදාම ඕපන් 10 PM වෙනකම් මේක ඕපන් කරලා තියෙනවා. ඉතින් අපිට හොඳ chance එකක්. මොකද අපි අපේ last stop එකට අපි පොඩක් පරක් කියලා යන්න ඕනේ. අපිට ඒගොල්ලෝ එන්න කිව්වේ 11ට. ඉතින් 11 වෙනකම් අපිට ඇවිදින්න තනක් නැහැ. ඉතින් ඒක නිසා මෙතන තමයි හොඳම ස්පොට් එක. අපිට ඩිනර් එකත් අරගෙන ඩ්‍රින්ක්ස් අරගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අපි මෙතෙන්ට ආවා. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ තියෙන ලංකන් ස්ටෝල් එක ෆුඩ් ස්ටෝල් එකකුත් තිබ්බා. ඉතින් ඒක හරි ෂෝක් එකේ කොත්තු නෝමල් විදිහටම කොත්තු ගහනවා. ඉතින් මම දැන් ඔයාලට chance එකක් දෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ෆුඩ් ස්ට්‍රීට් එකේ වයිබ් එක විඳින්න. ඊළඟට අපේ යාළුවොත් එක්ක අපි ඩ්‍රින්ක්ස් ගත්තා. ඒ වගේම අපි පොඩි ස්නැක් එකකුත් අරගෙන දැන් මේ හැම ෆුඩ් ස්ටෝල් එකේම බල යන්නේ ඩිනර් එකට මොනවද ගන්න කියලා. ඉතින් මෙහෙ තියෙනවා සී ෆුඩ් සෙක්ෂන්ස් තියෙනවා. ඒ වගේම හැම රටකම කෑම තියෙනවා. අපි දැන් බල යන්නේ බර්ගර්ස් තිබ්බා. ඊළඟට මැක් ඇන්ඩ් චීස් තිබ්බා. හරිම ආස දේවල් තමයි මේවා. ඒ වුණාට ඔයාලා දන්නවා කොහේ ගියත් ලංකන් අපේ හිත නවතින්නේ අපේ ලංකාවේ දේ එක්ක. ඉතින් ඒක නිසා අපි දැන් ආපහු මේ යනවා. අපි පටන් ගත්ත පැත්තට ඇවිදගෙන අපේ ශ්‍රී ලංකන් ස්ටෝල් එකෙන් කොත්තු කන්න. මොකද ඒ කොත්තුව ගහන සද්දෙත් එක්ක ඇත්තටම ලංකාව මතක් වුණා. ඉතින් අපි ඒක නිසා back to Sri Lanka. ඉතින් ඔන්න අපි යන ගමන් ඉන්නේ ස්ටෝල් එකට කියලා කොත්තු ගත්තා. ඒ වගේම දැන් මම පොඩි ටච් අප් එකක් කරනවා. මොකද දැන් ඇවිදලා පැය ගාණක් ඇවිදලා කාලා බීලා දැන් ඉතින් මේකප් එක ඔක්කොම ගිහිල්ලා. ඉතින් ඒක නිසා ඔයාලට පේන්නේ නැති මම ටක් ගාලා මගේ easy access makeup set එකෙන් මම පොඩි ටච් අප් එකක් කරනවා අපේ next stop එකට යන්න. මොකද හිතන්නේ ටච් අප් එක හොඳයිද? ඊළඟට පොඩි perfume එකකුත් දාලා කොණ්ඩෙත් පීරගෙනම එහෙනම් අපි යමු අපේ next stop එකට. දැන් අපි ඉන්නේ අපේ next stop එක. ඉතින් මේක මෙල්බන් වල ක්‍රවුන් එකේ තියෙන ක්ලබ් එකක්. ඉතින් මේ ක්ලබ් එක හරිම ෂෝක් හරිම ෆන්. ගොඩක්ම ලේඩිස්ලා තමයි මේකට එන්නේ. මොකද මේකේ වයිබ් එක ටිකක් ලේඩිස්ලාට යන වයිබ් එකක්. ඒකේ දාන සොන්ග්ස් එතකොට ඒකේ DJ මේ හැම එකම අපි ආසේව තමයි තිබ්බේ. ඉතින් ඒකෙත් ගොඩක් එන්ජොයි කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල නයිට් ලයිෆ් එක ඒ වගේම අපේ දවස ඩේට් නයිට් එක ගෙවුනේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් එන්ජොයි කරා නම් subscribe. Bye.